අයිබෝවන් අදත් මං එයාලා බොහොම ආදරෙන් පිළිගන්නවා රෙන්ෂා ටේස්ට් YouTube channel එකට කොහොමද ඔයාලට අද මං ඔයාලට ඉක්මනින්ම කියලා දෙනවා දිව රස පිනා යන රසම රස ලුණු මිරිසක් හදන විදිය අපි ෂණිකයෙන්ම හදමු ලුණු මිරිස කාලා බලමු මාර රසයි හදමු ඉක්මනින් ලුණු මිරිස මේ රසවත් ලුණු මිරිස හදන අමුද්‍රව්‍ය ටික තමයි මම ඔයාලට පෙන්නන්නේ. මම රතු ලුණු ගෙඩි 16ක් විතර ගත්තා. මිරිස් කරල් ගත්තා 12ක් විතර. ඊට පස්සේ ලුණු කුඩු ගත්තා. තේ හැන්දක් මම පුරවලා තේ හැන්දක් ගත්තා. ඊට අමතරව මේ ලියාගත්ත උඹලකඩ දෙහි බෑයක් ගත්තා. දැන් මම මේ ඔක්කොම සියලුම දේවල් එකට මම නම් අඹරනවා. මම ආසයි ගොඩක් අඹරන ලුණු මිරිසට. ඒ කියන්නේ කොටලා ගන්නවට වැඩිය ගොඩක් රසවත් අඹරන්න පුළුවන් නම් අපිට. ඒත් ඉතින් අඹරන්න බැරි නම් බ්ලෙන්ඩර් එකකින් හරි එහෙම නැත්නම් පොඩි වංගෙඩියකින් හරි ඔයාලා මේක හොඳට කොටලා ගන්න. මේ මම ගලේ අඹරගත්ත ලුණු මිරිස. මම අර මිරිස්සට හොඳට පොඩි වෙනකන් ඇඹරුවේ නෑ. ලුණුත් මම ගොඩාක්ම පොඩි වෙලාම යනකන් ඇඹරුවේ නෑ. පොඩ්ඩක් අර පුංචි කෑලි තියනකොට ලුණු මිරිස හරි රසවත්. ඉතින් මන් දැන් යන්නේ අර අපි දෙහි එකතු කළානේ. නේද? ලුණු මිරිසට අපි දෙහි බෑයක ප්‍රමාණයක් අපි ගත්තා. ඒ දෙහි බෑයක ප්‍රමාණය මම දැන් එකතු කරන්නයි හදන්නේ. දැන් මම දෙහි බෑයක තියෙන ඇඹුල් ටික එකතු කළා. දැන් මේ ඇට ටික අපි අයින් කරගන්න ඕනේ. දෙහි ඇට ටික දැන් මේක හිමීටක් මේක අයින් කරගන්න. මේ දෙහි දාලා හොඳින් මිශ්‍ර කරගත්ත ලුණු මිරිස් තමයි මේ තියෙන්නේ. දැන් මම මේක හදලා ඉවරයි. අපි දැන් බලමු රස කොහොමද කියලා. කොහොමද මගේ ලුණු මිරිස? නියමයි නේද? හරි. මේ ලුණු මිරිස හදන විදිය යාළුවෝ ඔක්කොටම මේක ෂෙයා කරන්න. මට කමෙන්ට්ස් කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තව තවත් කෑම අරගෙන ඉක්මනින් අපි හම්බ වෙමු හොඳේ. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.